කොච්චර වීඩියෝ අප්ලෝඩ් කරා views නැද්ද? එහෙනම් මේක තමයි විසඳුම. අද මම කියලා දෙනවා වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරලා views ලක්ෂ ගණන් කොහොමද ගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. යන්න ගමන් like එකක් දාලා subscribe කරපු කෙනෙක් නැත්නම් subscribe කරලා notification bell එක දින මේ වගේ වීඩියෝ එකක් දැම්මම ඔයාලා ළඟටම ගන්න. එහෙනම් අපි යමු මොනවද හරියට වීඩියෝ අප්ලෝඩ් කරලා වීඩියෝ එකට ලක්ෂ ගණන් views ගන්නේ කොහොමද? හරියාවන ඉතින් ඔයාලා අප්ලෝඩ් කරන YouTube එක කියන්නේ වගේ channel එකේ මේකට ස්විච් වෙලා ඊට පස්සේ ඔයාලා YouTube channel එකට එන්න ඊට පස්සේ ඇවිල්ලා ඔයාලා පේනදී මගේ main channel එක තමයි මම අද අප්ලෝඩ් කරන්න පෙන්නන්නේ ඔයාලට. ඉතින් ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන plus icon එකක් තියෙනවා. අන්න ඒක අපි click කරගන්න ඕනේ යාළුවනේ. ඒක click කරාට පස්සේ මෙන්න මේ වගේ එකට යන ඊට පස්සේ මේකෙන් only this time කියලා ඔයාලා ගෙන්නත් ඉඳ තියෙන එන්න නැති වෙන්නත් පුළුවන්. අපි only this time කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට යට පේනවා ඇති මේ යට කිහිපයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම පෙන්නන්නම්. මෙන්න මේ හරියේ මේ තියෙන්නේ මෙන්න මේවා. හරිද? මෙන්න මේ ටික මෙතනින් ඔයාලා වීඩියෝස් කියන තැන ඔබා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ගිහින් ඔයාලගේ දැන් වීඩියෝස් ඔයාලා කැමති වීඩියෝ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්න වීඩියෝ එක ක්ලික් කරගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඊට පස්සේ මේක next කියන එක ඔබන්න ඕනේ යාළුවනේ. ඉන්න සද්ද අඩු කරන්න මේකේ අපි next කියන එක මේ යට තියෙන්නේ මේක ඔබා ගන්න ඕනේ යාළුවනේ අපි. ඒක අපි ඔබමු. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා අපි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලුක් එකක් තමයි එනවා. මේකේ මුල් ඩීටේල්ස් ටික දෙන්න ඕනේ අපි මේ YouTube එකට අප්ලෝඩ් කරද්දී. ඒතකොට තමයි අපි views ටික නගලා ගන්න පුළුවන්. මේකේ trending යවා ගන්න පුළුවන්. අපි මුලින්ම මේකට thumbnail එකක් add කරගන්න ඕනේ යාළුවනේ. මේ තියෙන්නේ pencil එක icon එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අපි ඒක ඔබා ගන්න ඕනේ යාළුවනේ. ඔබලා ඔයාලා මේ වීඩියෝ එක අදාළ මාතෘකාවට අදාළ thumbnail එකක් දාගන්න ඕනේ. ඔයාලා දැන් මොනවා වගේ වීඩියෝ එකක්ද අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම දැන් අප්ලෝඩ් කරන මේ මොන වගේ වීඩියෝ එකක් හින්දාද ඒ හින්දා ඒ thumbnail එකට අවශ්‍ය thumbnail එක අපි add කරන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ හදාගත්ත thumbnail එක බලා ගන්න ඕනේ. යටම තියෙන්න ඕනේ හරි. එන්න මේ thumbnail එක තමයි මම දාන්න යාළුවනේ. ඉතින් මේක quality thumbnail එකක් දාන්න. thumbnail එක ගොඩක් වැදගත් වෙනවා. මේකේ CTR එක වැඩි කරගන්න ඕනේ අපි. කියන්නේ ඉම්ප්‍රෙෂන් ක්ලික් එක කියන්නේ අපි ඔබන ටයිම් ඔබන වැඩි පිරිසක් ඔබන්න මූලික වෙන්නේ මේ ඉස්සරහා තියෙන පින්තූරේ. අපි ඒ හින්දා උපරිම හයි ක්වොලිටි thumbnail එකක් දාන්න ඕනේ. මම thumbnail හදන වීඩියෝ එකක් ගේනවා ළඟදීම. ඒ හින්දා බය වෙන්න එපා. ඊට පස්සේ ඔයාලා දැන් මෙන්න මේකට අවශ්‍ය ටයිටල් එකක් ඔයාලා වීඩියෝ එකේ මිනිස්සු එබුවම ඒ කියලා හිතන ටයිටල් එකක් දාන්න ඕනේ යාළුවනේ. දැන් මම දානවා මේ කාඩ්බෝඩ් වලින් බස්සයක් හැදුවා ඔන්න ඔහොම එකක් දානවා. ඉතින් ඇදිලා එන මේකක් දාන්න ඕනේ. ටයිටල් එක තමයි වැදගත් වෙන්නේ. ටයිටල් එකයි thumbnail එකයි. අපි කාඩ්බෝඩ් වලින් ඉතින් මම මගේ ටයිටල් එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලා බලන්න නැත්තම් Gemini භාවිතා කරලා මේකට ටයිටල් එකක් හොඳ SEO ටයිටල් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන කුතුහලයේ තියෙන කොටසකුත් අපි දාන්න ඕනේ. එතකොට අපේ රීච් එක වැඩි වෙන්න පුළුවන්. කුතුහලයේ තියෙන කොටසක් දැම්මම කාඩ්බෝඩ් වලින් බස්සයක් හදුවා. අවසානයේ ඒක වැඩ කරා හරි ඔන්න එහෙම එකක් දාන්න ඕනේ. එතකොට අපේ කුතුහලය වැඩි වෙනවා යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරලා තියෙනවා මම මගේ main channel එකේ. ඒකත් බලන්න. නැත්නම් ඔයාලා බලන්න මේක ඉංග්‍රීසි කොටසක් දාන්න. I built a bus හරි මොකක් හරි මේකක් දාන්න පුළුවන් ඔයාලට ඉංග්‍රීසි කැලලක්. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ channel name එක දාන්න අනිවාර්යයෙන්. එතකොට අපිට එතනිනුත් පොඩි reach එකක් හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. එන්න මේ වගේ මම පොඩි ටයිටල් එකක් දාගත්ත. මේ ටයිටල් එක මම මේ වගේ වීඩියෝ එකක් දාගත්ත. ඔයාලා ට්‍රෙන්ඩින් යන ටයිටල් එකක් දාගන්න. එතකොට හොඳ රීච් එකක් හරිය ට්‍රෙන්ඩින් යවා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයිවට් දාන්න, පබ්ලික් දාන්න, අන්ලිස්ට් දාන්න ඔන්න ඔහොම පුළුවන්. හරිද? ඉතින් ඔයාලා ලොකු ප්‍රශ්නයක් තමයි මේක ෂෙඩියුල් කරන්න. කියන්නේ හරියට වෙලාවට දැන් හවස 6ට වීඩියෝ එකක් දානවනම් හවස 6ට වැටෙන්නේ සෙට් කරන්නේ කොහොමද කියලා ගොඩක් අයගේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ගැන අද කතා කරනවා. ඉතින් ෂෙඩියුල් කියලා වලට පේනවා. ඉතින් මේ තියෙන මෙන්න මෙතන ෂෙඩියුල් කියලා පේනවා. අපි ඉන්න එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ යට තියෙනවා
මෙන්න මේ ලෝකල් ටයිම් මේ දින දාන්න හදන්න එන්නේ යට ඊතල එබූපමන් අපිට දින හදන්න පුළුවන් වලට වැටෙන්න ඕනි දිනේ කවදද දැන් මැයි 20 නම් වැටෙන්න ඕනි මැයි 20 ඔන්නෝම දින ගානක් දාන්න පුළුවන් ඊට පස්සේ ඕකේ දෙන්න ඕනි ඊට පස්සේ වල ටයිම් එක හදන්න පුළුවන් දැන් හවස 6ට නම් වැටෙන්න ඕනේ එන්නේ හවස 6 දාලා එහෙම අතහැරපු ගමන් ඒක තප්පර මේ විනාඩි වලට හැරෙන 6:08 ඔන්නෝම හරි ඕකේ කරලා ඔන්න ඔය ටයිම් එකට මේ වැටෙනවද හරිද මෙන්න මේ ටයිම් එකට වීඩියෝ එක ඉබේම වැටෙනවා කියලා අපිට ඔන්න ඔතනින් කියන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේකට ගිහින් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ no it's not made for kids කියන්නේ අපි ළමයිට නෙවෙයි වීඩියෝ හදන්නේ ඉතින් අපි ළමයිට හදන්නේ නැහැ එහෙනම් අපි යට ගෑලා දානවා උඩට දැම්මොත් අපේ අර රීච් එක බහින්න ඉඩ තියෙනවා මේක ගොඩක් අය YouTube වල කරන වැරද්දක් ඉතින් ඊට පස්සේ යට ඔබ උඩට පස්සේ මෙන්න මේකත් no don't my video views over 18 එන්න එක අපි යට එකට ඇඩ්වාන්ස් කරගන්න ඕනි ඊට පස්සේ setting එක හැදුවට පස්සේ අපි add the description කියලා වල වෙන ඇති මෙතන තියෙන එන්න එක අපි ක්ලික් කරගන්න ඕන ඊට පස්සේ ඔයාලා වෙන එක description එකක් ඔයාලා හදාගෙන තියාගන්න ඒක ඔයාලා ගොඩක් වැදගත් වෙනවා ඔයාලටම කියලා description එකක් හදාගත්තට පස්සේ ඒක ලේසි ඔයාලට අප්ලෝඩ් කරන්න කෙලින්ම ඉතින් මම හදාගත්ත description එකක් තියෙනවා අපි ඒකත් අප්ලෝඩ් කරගමු හරි යාළුවනේ මෙන්න මේ description එක මම copy paste කරා මෙන්න මෙහෙම set කරගත්තා හරිද ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ මෙහෙම title එකක් මම හදාගෙන ඉන්නේ මේක අවශ්‍ය විදියට අපි setting හදා ගන්න ඕනේ හින්දා එන්න මේ විදියට මම title එකක් දානවා ඔයාලගේ title දැම්ම title එකක් දාන්න ඕනේ මේකට ඉතින් අපි ඒකම දාගමු එන්න එහෙම title එක දාගන්න ඕනේ මම මේ technique channel එකේ description එක අරගත්තේ පොඩි mistake එකක් වුණා යාළුවනේ එහෙනම් graphic way කියන්නේ මොකක් හරි හැඩතලක් දැම්ම පොඩ්ඩක් reach එක හැදෙන්න පුළුවන් එන්න මෙහෙම දාලා මෙන්න මේ technique video කියන එක අපි අයින් කරන්න ඕනි ඒකම tech channel එකේ ගන්න නැරන් දෙන්නේ හින්දා ඒක අවුල් මෙන්න මෙහෙම ඔන්නෝලෙට තියෙනවට එපා වෙන ඔන්නෝක ඉබේම යන එක ඔන්නෝම setting ටික හදාගත්තා හරිද එන්නේ social media followers කරන්න කියලා මම හදලා තියෙන්නේ වෙන වෙනම අපි වෙන් කරගමු එතකොට ඔයාලගේ pages ටිකක් දාගන්න මේකට ඔයාලා තියෙන page තියෙනවා නම් ඒව ටිකක් දාගන්න මෙන්න මේ විදිහට හදාගත්ත business මම දාලා තිනවා ඊට පස්සේ අවසාන ඔයාලා ප්‍රධානම කියන්නේ ඔයාලා මේක හොඳට මේක අවශ්‍යම setting එක tags ඒ hashtags ඒ hashtags කියන්නේ මෙන්න මේ විදිහට අපි යටට දාන්න ඕනේ hashtags ටිකක් තියෙනවා මේ වගේ මේ ටික අපි අයින් කරගමු මේ ටික සම්බන්ධයෙන් මෙන්න මෙහෙම දැන් ඔයාලා hatch කියන්නේ hash ලකුණක් මෙහෙම ක්ලික් කරලා ඔයාලා වීඩියෝ කැටගරි එක අනුව ඔයාලා දාන්න දැන් බස් නේ දාන්නේ එතකොට අපි මෙහෙම බස් කියලා දාන්න එනවා අපි එන්නේව ක්ලික් කරන් hashtag ටික දාගන්න ඕනේ යාළුවනේ එතකොට අපි බස් අදාළ වීඩියෝ එක සර්ච් කරනකොට ඒක උඩටම පෙන්නන්න ඉඩ තියෙන trending දාගමු ඊට පස්සේ සිංහලෙන් බස් කියලා දාගන්න ඕනේ මෙන්න ඔන්නම ටිකක් දාලා ඔයාලා මතක් කරලා අවසානයේ ඔයාලගේ channel name එකක් මෙන්න මේ විදිහට ගහන්න එතකොට ඒතන මට reach එකක් ඇයි කියලා හිතන මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට දාගන්න යන්නම හරි අපි එතකොට ඒකත් හරි යාළුවනේ දැන් අපේ description එකත් හරි දැන් මෙන්න මෙතෙන් තියෙන location හරිද මෙන්න මේ location තියෙන මෙන්න මේ හරි ඒක අපි ක්ලික් කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාලා දැන් record කරන location එක දාන්න පුළුවන් ඔයාලා travel කරන කෙනෙක් නම් traveling කරන තැන location එක දාන්න පුළුවන් නැත්නම් මම වැඩිම ඔයාලට කියන්නේ මෙන්න මේ ශ්‍රී ලංකා කියලා දාන්න අපි ශ්‍රී ලංකානේ මේවා කරන්නේ නේ ශ්‍රී ලංකා කියලා දාන්න අනිවාර්යෙන් ඔයාලා travel වගේ channel එකක් කරනවා නම් travel යන පැත්ත අනුව දාන්න ඔයාලා ඉතින් travel කරන පැත්ත අනුව ඊට පස්සේ ඔයාලා playlist එකක් හදලා දෙනවා ඔයාලා playlist එකට add කරන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේකට ගිහින් paid promotion ඉතින් promotion අපි promotion වීඩියෝ එක නෙවෙයි කරන්නේ ඉතින් අපි promotion දාන්න අපි no කියලා මෙන්න මේ දාන්න ඕනේ yes නෙවෙයි no හරි එන්නේ එකත් හරි එතකොට collaboration and comments and මොකක්දයි remixing හරි ඉතින් ඔයාලා දැන් ඔයාලා
චැනල් එකේ කොලබරේෂන් කියන්නේ ඔයාලා දැන් වෙන කෙනෙක් එක්ක channel එකක් එක්ක සම්බන්ධතාව පවත්වන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට ඔයාලා මේ link එකක් තියෙනවා ඒක share කරලා ඔයාලා පුළුවන් ඒක කොලබරේෂන් එකක් කරන්න. ඒක අවශ්‍ය නම් කරන්න පුළුවන් නැත්නම් ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා යට තියෙන comment on දාන්න පුළුවන් off දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා පුළුවන් මේක LON audio remix කියන එක උඩම තියෙන එකට දාලා තියන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒක setting එක හදාගන්න ඒක උඩම දාලා තියන්න. ඊට පස්සේ අවසානයේ ප්‍රධානතම එක මේ alert content කියන එක no yes කියලා දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන tags දාන්න. ඒ කියන්නේ tags කියන්නේ වීඩියෝ එකකට අවශ්‍යම සහ trending යවන්න පුළුවන් SEO කරන්න පුළුවන් වැදගත්ම tutorial එකක් කිව්වොත් නිවැරදි. ඉතින් tags දාන්න ඕනේ. ඔයාලා වැදගත්ම tags ඔයාලා videos upload කරලා tags දාන්න. අපි tags එකක් දාන විදියත් මම කියනවා. දැන් tags දාන්න ඔයාලා category එක අනුවට ඔයාලා tags දාන්න. එතකොට ඔයාලගේ reach එක හදාගන්න පුළුවන් හොඳට. ඉතින් අපි tags hatch ලකුණක් add කරන්න අපි ඉන්නේ අදාළ ශ්‍රී ලංකා කියලා මම මුලින්ම හැම වීඩියෝ එකකටම දානවා. ඊට පස්සේ trending අදාළ වීඩියෝ එකේ මේක දානවා බස් වීඩියෝ කියලා. ඊට පස්සේ ශ්‍රී ලංකා බස් කියලා නම ඔයාලා අදාළ වීඩියෝ එකේ කැටගරි එකේ වීඩියෝ එක අනුව ඔයාලා ටැග්ස් ටිකක් ඇඩ් කරගන්න. මේකට 500ක් ඉක්මවා දාන්න පුළුවන් ඔයාලා ටැග්ස්. ඔයාලා උපරිම ටැග්ස් දාන්න. මේකට උපරිම දාන්න පුළුවන් ගාන දාන්න. එතකොට අපිට වාසි මේක ලිමිට් එකක් නැහැ. ඕන තරම් ටැග්ස් දාන්න පුළුවන් අපිට. ඉතින් මම ටැග්ස් ටිකක් ඇඩ් කරගන්නවා දැන්. ඉතින් මේවා දාන්න අනිවාර්යයෙන්. එතකොට වෛරල් ඒවා ගන්න ලේසි. මම දැනට ටැග්ස් ටිකක් දාගන්න දී ඔයාලා උපරිම දාන්නේ මේකට. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේක අනිවාර්යෙන් දැන් යන අවුරුද්ද දාන්න 2026. එතකොට මිනිස්සු සර්ච් කරන් 2026 කියලා සර්ච් කරන දේ සර්ච් කරාම ඔයාලා වීඩියෝ එක උඩට එන්න ඉඩ තියෙනවා 2026 වෙන්න එහෙම දාන්න. ඊට පස්සේ 2026 බස් අදාළ කට වීඩියෝ එක අනුව දාන්න එක බස් කියලා. එතකොට ඒ සර්ච් කරන වාරයක් පාසා ඔයාලා වීඩියෝ එක රීච් එකෙන් අතනින් උඩට එන්න ඉඩ තියෙනවා. අවසානයේ මතක් කරලා ඔයාලා දිනුX channel name එක දාන්න. එන්න ඔය විදිහට ඔයාලා setting ටික හදාගන්න. එතකොට viral යවන්න ටෙක්නික් එකක් ඕක. ඉතින් ඔය 2026 ටෙක් සම්බන්ධ වීඩියෝ එක. ඉතින් මේක ඉතින් දැන් ඔක්කොම setting අපි හදලා තියෙන්නේ 100% කිව්වොත් නිවැරදි. දැන් තියෙන අපිට කිසි බයක් නැහැ. මෙන්න මෙතන යට තියෙන ඔයාලා පේන ඇති මේ අප්ලෝඩ් කියලා මම පෙන්නන්නම්. මේ යට සුදු පාටින් පෙන්නනවා. අපි එන්න එක ක්ලික් කරගන්න ඕනේ අප්ලෝඩ් කියලා. ඔච්චරයි තියෙන්නේ. වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දැම්මට පස්සේ අපේ වීඩියෝ එක මිනිසුන් අතරට යනවා කෙලින්ම. ඉතින් ඕක තමයි අද වෙන අපේ වීඩියෝ එක. ඉතින් යාළුවනේ හරියයි. ඔන්න ඕක තමයි අද මම ගෙනාව වීඩියෝ එක. ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් වීඩියෝ එක ලයික් කරලා subscribe කරපු කෙනෙක් නැත්නම් subscribe කරලා notification on කරලා තියන්න. මේවා වීඩියෝ එක දැම්මම ළඟට ගන්න. එහෙනම් දිනුX ටෙක්නික් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම යනවා. මම යාළුවා හැමෝටම see you. DinuX Technic.